හෙලෝ යාළුවනේ සුබ සැන්දෑවක්. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අද ගොඩක් අමාරු මහන්සි දවසක්. වැඩ වැඩි. මොකද කරන්න ඉතින්. අඩියක්වත් ජැව්වනම් හරි වගේ. එහෙනම් අපි යමු යක්කල බලා. මේ තමයි ඉතින් මගේ ඉලවතේ. එහෙනම් අපි යමු යක්කල බලා. බඩුගත් යාළුවනේ. පාලක් තමයි අද ගහන්න යන්නේ. එහෙනම් අපි ගෙදර ගිහලා මගේ පොඩි කාලයි මිස් රයිස් එකයි. අද ඔහොම තමයි ඉතින් හැන්දෑවරුව ගෙවෙන්නේ. ඔක්කොටම කලින් ෂොට් එකක් ගහලා ඉමු. චූටි එකක් දාගමු. වතුර තමයි හරියනම සැන්ඩි එක. පොඩ්ඩක් සැරයි. රයිස් පොඩ්ඩක් කන්න ඕනේ. මේක මිස් රයිස් එකක්. ඉස්සෙකුත් කමු. මොනවා කරන්නත් කලින් ෆිල්ම් එකක් දාන් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැනේ. අපේ වයිෆුත් එහා පැත්තෙන් කනවා. මම පේටියක් ගෙවුවාම යාළුවනේ මහන්සිය කොහෙන් එනවද දන්නේ නැහැ. try කරලා බලන්න කියන්නේ මේක මගේ විදිය ඉතින් අල්ලගෙන ඉන්නේ ෆිල්ම් එකත් හරි සුපිරියක් යන්නේ. එහෙනම් එපිසෝඩ් එකක් ගමු. cheers. තව ෂොට් එකක් දාගමු යාළුවනේ. ගල් තමයි හරියන්නේ ඉතින් අපිට. අපි මොලොකු සල්ලිකාරයොත් නෙමේ. දුප්පතාගේ හිතවතා. සන්දි වලට වියදම් නැහැ. පානීය ජලය. ඒකටත් හොඳයි. එහෙනම් යාළුවනේ cheers. සිගරට් එකත් පත්තු කරලා ගහමු එකක්. දුමක් දැම්ම නැත්තම් වැඩක් නෑ නේ ඉතින්. කාලක් ගහනවා නම් ගෝල් ලිප් එකක් ඕනෙමයි. අන්තිමට මහන්සිලා ඇඟ රිලැක්ස් කරගන්න ඉතින් මෙහෙම තමයි. ෆිල්ම් එකෙත් අවසාන ටික තමයි යන්නේ මම දාගත්තට කමක් නැහැ. එන්න පොඩ්ඩක් අනුමත වෙලා ඉන්නේ. තව ෂොට් එකක් ගහමු. cheers. රයිස් පොඩ්ඩක් කමු. අද බයිට් එකයි ඩයට් එකයි දෙකම එකට. ගෙදර ඉන්නේ නෑ යාළුවනේ. වයිෆ්ට රයිස් කන්න ඕනි කිව්වා. මම තමයි තිබෙන්නේ. සිගරට් උගුරු ගොබ්බමු. ෆිල්ම් විතරක් නෙමෙයි යාළුවනේ කාටුනුත් බලන්න ඕනේ.
වයසට ගියත් අපි තාම පොඩි ළමයි වගේ. රොබින් හුඩ් තමයි බලන්නේ ඉතින්. අවසාන එකත් පත්තු කරගම යාළුවනේ. දැන් යන්නේ චූටි කුකු. අවුරුදු 29ක් වුණත් අපිත් තාම පොඩි ළමයි වගේ තමයි ඉතින්. කොහොම තමයි ඉතින් අද මගේ දවස හවස්වරුව ගෙවුනේ. අවසානයේ මහන්සි කොහෙන් ගියත් දන්නේ නැහැ. කොහොම තමයි ඉතින් දුක් විඳලා සල්ලි හම්බ කරන්න වෙහෙසෙනවා. අවසානයේ ඉතින් පොඩි අඩියක් ගහලා කාලා නිදා ගන්නවා. ඔක තමයි ජීවිතේ. මොනවා හරි වැරද්දක් තියනවා නම් කියන්න යාළුවනේ. පළවෙනි වීඩියෝ එක බයින් දෙපා. එහෙනම් හැමෝටම ජය වේවා. එහෙනම් good night.